ආයුබෝවන් කියලා අපේ කවිදු අකලංක channel එකට පිළිගන්නවා. අදත් ලස්සන කතාවක් අරන් ආවා. මුලින්ම අපේ channel එක subscribe කරලා නැත්නම් කරන්න කියනවා. like කරන්නත් අමතක කරන්න එපා. comment එකකුත් දාන්න අනිවාර්යෙන්. සෙට රැවටේවි කියලාද? හා ඔයා හිතුවට මන්මෝ දෙයක් නෙමේ. ශික්තා මුත්සේ වගේ ගෑනු මට නම් පේන්න බෑ අයසේ. හා මුත්සේ ඇති වෙන්න හදනවා. මට නම් ගානකවත් නෑ. සහ මුසේගේ ඔය කදුළු වලට අම්මා රැවටුනාට මං නම් රැවටෙන්නේ නෑ. මං අද මොනරතැන්න ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකේ වැඩට ගිය පළවෙනිම දවස. මට හම්බුණ ජොබ් එක මොනරතැන්න කම්පැනි එකේ CEO වුණ තෙයා යශ්විත් මොනරතැන්නගේ සෙක්‍රටරි විදියට. ඒ විතරක් නෙමේ තෙයාව කියන්නේ මේ වෙනකොට මට යෝජනා කරලා තිබ්බ කෙනා. තෙයාව මට යෝජනා කරලා තිබ්බේ වෙන කවුරුත් නෙමේ තේගේ අම්මම තමා. මං සුරා මෞලි සඳතැන්න. ඇත්තටම මට සඳතැන්න කියලා සර්නේම් එකක් තිබ්බත් මං දන්නේ නෑ මගේ අම්මා තාත්තා කවුද කියන එකවත්. මං හැදුනේ රන්තරු ළමා නිවාසේ. මගේ පවුල උනේ රන්තරු එකේ කට්ටිය. ඒ අතරේ උඩින්ම හිටිය තිරුණි, මල්ෂා, අනගී, පාරමී වගේම සහෙලි. අපි 6 දෙනා තමා මුල ඉඳලම එකටම හැදුනේ. මොකද අපි හැමෝම එකම වයසේ. ඒ විතරක් නෙමේ රන්තරු එකේ ඉන්න පොඩි ළමයිට මං චූටි අම්මා වුණේ අපේ පාලිකාව අනෝමා මිස් ඇරුණම වැඩිමල්ම කෙනා මං නිසා. මේ වෙනකොට මං ඇර අනිත් 5 දෙනාම ළමා නිවාසෙන් එළියේ ඉන්නේ. මං විතරක් ඇතුලේ ඉන්න හේතුව තමා වර්ෂා මැඩම්. වර්ෂා මැඩම් කියන්නේ තෙයාව යශ්විත් මොනරතැන්නගේ අම්මා. ඒ විතරක් නෙමේ මොනරතැන්න කම්පැනි එකේ ඩිරෙක්ටර් වගේම මාව මේ ජොබ් එකට දාපු කෙනා. වර්ෂා මැඩම් පොඩි කාලේ ඉඳලම මට හුඟක් ආදරේ කරා. ඒ නිසාම මං ලොකු වෙද්දී වර්ෂා මැඩම්ට ඕනි වුණේ මාව එයාගේ ලේලි කරගන්න. ඒත් වර්ෂා මැඩම් වගේ සල්ලිකා ලොකු නෝනා කෙනෙක් මාව එයාගේ ලේලි කරගන්න හේතුව නම් මට කිසිම දවසක හිතාගන්න බෑ. මොන සිහියකද $ඩොලර් ඉන්නේ. කල්පනා ලෝකෙක ඉදපු මං ආයෙම සිහියට ආවේ යශ්විත් නපුරගේ හඬට. සොරි යශ්විත් යශ්විත් කවුද හිතා මුත්සෙට කිව්වේ මට ඒ නමින් කතා කරන්න කියලා. මට යශ්විත් කියන්නේ මගේ අම්මල් තාත්තයි විතරයි. මුත්සේ මගේ කවුද මට ඒ නමින් කතා කරන්නේ. මං තේයව ජස්තු අනේ සොරි සර්. මැඩම් හැමතිස්සෙම යශ්විත් කියන නිසා තමා මට එහෙම කියවුනේ. යනවා ගිහින් වැඩක් කරගන්නවා. මගේ කා උස්සන්නේ නැතුව. අනේ මන්දා යම්මා මොන මගුලකට මට මුත්සෙන් ජෝඩු කරනවද කියලා. මං කැමති නෑ $ඩොලර් ඉත සහ මුසෙට. ඔක්කොමත් හරි අම්මා ඒ අස්සේ මේ $ඩොලර් මනම මේ මගුල අස්සටත් ගෙනල්ලා දාලානේ. මුත්සේ නම් පෙර කරුමයක්ද කොහෙද? තේගේ කටින් ඒ වචන පිට වෙද්දී මට දැනුනේ මගේ පපුවට උල් පිහිතුලකින් ඇනගෙන යනවා වගේ. තේහෝ කියන්නේ හරිම ලස්සන දෙක්. හරිම කඩවසම් දෙක්. තේහෝ අදින පළදින විදිය පවා තේගේ ලස්සන තව වැඩි කරා. ඒ විතරක් නෙමේ ඉස්සර ඉඳලම අපේ ළමා නිවාසේ ගෑනු ළමයි ටික තේහෝ එනවා කිව්වොත් තියෙන ලස්සනම ඇඳුම ඇඳගෙන එනවා තේගේ එක බැල්මක් වෙනුවෙන් පවා. ඒ තෙයාව අපි හැමෝගෙන සිහින කුමාරයා නිසා. ඉස්සර ඉඳලම මං නම් තෙයාව ළඟින් ගියත් බයේ ගැහෙනවා. අනේ එහෙම මට තමා වර්ෂා මැඩම් තෙයාවව ප්‍රපෝස් කරලා තියෙන්නේ. ඒත් කොහොමද දෙවියනේ වර්ෂා මැඩම්ට බෑ කියලාවත් කියන්නේ. වර්ෂා මැඩම් මගෙන් මොනා හරි ඉල්ලුවා නම් ඒ තෙයාවව කසාද බදින්න කියන එක විතරමයි. සුරා ප්‍රතිශත ලකුණ මුසෙට වැඩක් කරන්න බැරි නම් මාව කන්න මොන එහෙකටද බල හිමේ ඔෆිස් එකට ආවේ. යශ්විත්ට කලින් හදලා දුන්න ලෙටර්ස් 2 ගුලි කරලා වීසි කරලා දාලා එයා මට කෑ ගැහුවේ. දෙවියනේ මන් බය වුණ තරම. යශ්විත් නපුරා. සෝරි සර්. මන් ආයෙම හදන්නම්. එහෙම කියලා මට දීලා තිබ්බ ලැප් එකට හිබුනේ යශ්විද්ව මග අරින්න ඕනි නිසා. මේ බලනවා ස්වරා. අදම තමුන් අයින් වෙන්න ඕනි. තේරුණානේ. එහෙම කිව්වේ යශ්විත් කැබින් එකෙන් එළියට ගියේ මං නිදහසේ හුස්මක් ගද්දි.
මට මතක් වුණේ ඊයේ ළමා නිවාසෙට ආව වෙලේ වර්ෂා මැඩම් කිව්ව දේවල්. ස්වරා, මගේ දෝනි. යශ්විත් කියන්නේ හරිම අමාරුකාරයෙක්. යශ්විත් එක්ක ඉන්න එක වගේම වැඩ කරන එකත් හුඟක් අමාරු වෙයි. පුළුවන් තරම් ඉවසගෙන ඉන්න දෝනි. ටික කාලෙකින් එයාම ඔයාට කැමති වේවි. මන් දන්නවා කිසිම දවසක මට යශ්විත් නම් කැමති වෙන්නේ නෑ කියන එක. ඒත් ඒ නිසාම මට බෑ වර්ෂා මැඩම්ගේ හිත රිද්දන්න. ඒ නිසාම මන් එන දෙයකට ජීවිතේ මූණ දෙනවා කියලා දැන්ම තීරණය කළේ. මට හිතෙන්නේ මන් ලෝක දෙකක් අතර අතරමං වෙලා කියලා. එක පැත්තකින් මාව එයාගෙම දුව කරගන්න වුවමනාවෙන් ඉන්න කරුණාවන්ත වර්ෂා මැඩම්, අනිත් පැත්තෙන් මාව කන්න හදන මට පොඩ්ඩක්වත් ආස නැති මාව පේන්නම බැරි නපුරා යශ්විත්. ඔෆිස් එකෙන් ඕෆ් වුණ මන් රන්තරු එකට ආවේ වර්ෂා මිස් මන් වෙනුවෙන් එවපු කාර් එකේ. මන් කොච්චර කිව්වත් මට බස් එකේ යන්න එන්න පුළුවන් කියන එක වර්ෂා මැඩම් කියන්නෙම එයාගේ අනාගත ලේලි පරිස්සම් කරන එක, එයාගේ වගකීම කියන එක. මන් දන්නවා මන් මහ ලොකුවට ඉගෙන ගත්තේ නැතත් වර්ෂා මැඩම් මාව එයා ගාව වැඩට එව්වේ එයාගේ හිතට මන් ගැන ආදරයක් ඇති කරන්න වර්ෂා මැඩම්ට තියෙන වුවමනාවට නිසා කියන එක. දරුවෝ, මන් ගාවට ආව අනෝමා මිස් මට කතා කරේ හරි ආදරෙන්. අනෝමා මිස්, වර්ෂා මැඩම් අදත් ආවා ස්වරා. ඔයාගේ වෙඩින් එක ඉක්මන් කරන්න ඕනි කියලා තමා කියන්නෙම. වර්ෂා මැඩම් නම් හුඟක් හොඳ මනුස්ස යුරෝසයි. ඒත් ඒ අවසල් තමා පොරි පවුම සාදය. මන් දන්නවා අනෝමා මිස්. මට තේරෙන්නේ නෑ මන් මොනාද කරන්න ඕනි කියන එක නම්. මන් හිතන්නේ හොඳම දේ මාව මේ තරම් කාලයක් බලාගත්ත මට හැමදේම දුන්න වර්ෂා මැඩම්ගේ හිත රිද්දන්නේ නැතුව ඉන්න එක. ඒ කියන්නේ ස්වරාත් ඒ අවසල්ව බදින්න තීරණය කරා කියන එකද? අම්මෝ අනෝමා මිස්. මන් කැමති නෑ වර්ෂා මැඩම්ගේ හිත රිද්දන්න. ඒත් ස්වරා ඔයා හොයගන්න තීරණේ ඔයාගේ මුළු ජීවිතේටම බලපානවා කියන එක ඔයා දන්නවා නේද ස්වරා? ඔව් අනෝමා මිස් මන් දන්නවා. මට හිතෙනවා නොදන්න මිනිස්සෙක්ට වඩා මේ දන්න යකා එක්ක ඉන්න එක හොඳයි කියලා. මන් තා සමානයි මුසෙට කිව්වා නේද ආයේ මෙහෙ එන්න එපා කියලා. උදේ මාව දැක්ක ගමන්ම තේ අවුස්සර් එහෙම කෑ ගැහුවේ වහලෙත් උඩ යන ගානට. එයාව ගෙනාවේ මන් නම් එයාට යන්න ඕනෙත් මගේ අවසරේ ඇතුව. එතට ආව වර්ෂා මැඩම් එහෙම කියනකොට එයා මන් දිහා බැලුවේ මාව පුච්චලා දාන්න වගේ බැල්මක්. මන් දන්නවා දැන් එයා තවත් මන් එක්ක තරහින් නැත්තේ. එහෙනම් අම්මම මෙයාව ළඟ තියාගන්නකෝ. මොන එහෙකටද මගේ ඇගේ ගහන්න හදන්නේ? යශ්වි. වර්ෂා මැඩම්ගේ කෝපගත් කෑ ගැස්ම නිසාම තේයව නිහඬ වුණේ. යශ්වි. ලෑස්ති වෙනවම් මේකේ ලව සතියක් ඇතුළත කසාද බඳින්න. මොකක්? දැනට ඇති යශ්වි. අපි මේ සම්බන්ධයෙන් ගෙදරදී කතා කරමු. වර්ෂා මැඩම් එතනින් යනකොට තේයව කේන්තියෙන් තේගේ කෙස් ඇදගත්තේ එයාගේ කේන්තිය පාලනය කරගන්න බැරුවද කොහෙද? ඉන් පස්සේ තේයව කලේ එයාගේ මේසේ උඩ තිබ්බ වයිල්ස් ඔක්කොම බිමට ඇදලා දාපු එක. තේයව ඉන්නේ කේන්තියෙන් කියලා දන්න නිසාම මන් මගේ පාඩුවේ හිටියේ නැත්තම් තේගෙන් සමාවක් මට ලැබෙන්නේ නෑ කියන එක දන්න නිසාමයි. හොඳයි. ඔයාට ඕනි මගේ කරේ එල්ලෙන්න නම් අම්මට ඕනි ඔයාව මගේ කරේ එල්ලන්න නම් මන් මගේ විදියට මේවට උත්තර දෙන්නම්. මතක තියාගන්නවතා මුත්සේ මන් එක ආවට මන් කිසිම දවසක කුලයිමු විශාලයි සෙව පිළිගන්නේ නෑ කියන එක. එයා එහෙම කිව්වේ කේන්තියෙන් වගේ. ඒ කියලා එයා මන් දිහා මගේ ඇස් දෙක ළඟටම ලන් වෙලා රවලා බැලුවේ. ඒ බැල්ම දරා ගන්න බැරුව මන් බිම බලාගද්දි දෙවියනේ මට තේරෙන්නේ නෑ මන් මොනාද කරන්න ඕනි කියන එක. මට ගහන්න බැරි කමට මගේ මේසෙට හයෙන් පාරක් ගහපු එයා කැබින් එකේ දොරත් හයෙන් වහගෙන යන්න ගියේ මට රිද්දන්න වගේ. එහෙම්මම මන් මේසෙට ඔළුව තියාගත්තේ ජීවිතේම ප්‍රශ්න ගොඩක් වගේ දැනෙද්දි. සුරා. වෙන ලෝකෙක ඉදපු මට ඇහුනේ වර්ෂා මැඩම්ගේ කටහඬ. වර්ෂා මැඩම්. ස්වරා මන් එක්ක තරහින්ද? අනේ නෑ වර්ෂා මැඩම්. ස්වරා බොරු කියන්නේ ස්වරාට මන් එක්ක තරහක් තියෙනවා. අනේ මන් කොහොමද මැඩම් එක්ක කේන්ති ගන්නේ? දැන්වත් මට අම්මා කියන්න දරුවෝ. ඒත් මැඩම්. කෝ අර පොරි සාදය ගියාද? මන් කැමති නෑ ස්වරා මගේ පුතාට නම්
රුසංකරගේ හල් දෙ අහම් වෙනවට මට ඕනි මගේ පුතාට අහිංසක නිවිච්චකේ අල් දෙක් හොයලා දෙන්න. මං කැමති නෑස්වරා මගේ පුතාට වරදක් වෙනවා දකින්න. අනික ඔයා පොඩි කාලේ ඉඳලම මට දකින්නත් ආස කෙනෙක් වුණා. මාව නිවන කෙනෙක් වුණා. ඒ නිසා මං දන්නවා මගේ අශ්වින්ට ගැලපෙන මේ ලෝකේ එකම කෙල්ලා ඔයා කියලා. වර්ෂා මැඩම් මට එහෙම කිව්වේ හරි ආදරෙන්. ස්වරා මට පොරොන්දු වෙනවද මන් නැති කාලෙක මගේ අශ්වින්ව ආදරෙන් බලා ගන්නවා කියලා. එයා මට හරි ආදරේ ස්වරා. එයාට අම්මා කෙනෙක් නැති අඩුව දැනෙන්න දෙන්න එපා. ප්ලීස්. අනේ වර්ෂා මැඩම්. මේ අනේ මැඩම් ඔහොම අඩන්න දුක් වෙන්න එපා. මන් මැඩම් වෙනුවෙන් ඕනිම දෙයක් කරන්නම්. මන් එහෙම කිව්වම වර්ෂා මැඩම් මාව තුරුළු කරගත්තේ ආදරෙන්. අම්මා කෙනෙක් ඇති මට ආදරේ දැනුනේ වර්ෂා මැඩම් ගාව. මව සෙනෙහස මන් ලැබුවේ වර්ෂා මැඩම් ගාව. මන් මගේ ජීවිතේම වුණත් වර්ෂා මැඩම් වෙනුවෙන් කැප කරාවි. කතාවේ ඉතුරු ටිකත් ඕනි නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න.